කුමනෝ හේතුවක් මත ඔයගලන්ට ජපාන් වල ඉන්න පුළුවන් දවස් 30ක් හෝ දවස් 31යි කියලා ඉමිග්‍රේෂන් එකෙන් කිව්වට පස්සේ ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා දවස් 30 කියන්නේ අනිවාර්යෙන් ලංකාවට යන්න ඕනේ නැත්නම් තම රටට යන්න ඕනේ කියලා. දවස් 31 කියන්නේ අනිවාර්යෙන් ජපාන් වල ඉන්න කාලය තුල ඕගලන්ට රීඇප්ලයි කරන්න පුළුවන්. ඒක කවුරුත් දන්නවා. දවස් 30 වුණත් කමන්නේ ඕගලන් ડોකියුමන්ට් ටික නැවත රීඇප්ලයි කරන්න පුළුවන් ඕගලන්ට හරියට ડોකියුමන්ට් ටික හදලා බාර දෙනවා නම්. හරිද? ඒ වගේම සමහර විට ලංකාවට යන්න රිසල්ට් එක එවන්නම් කියලා කියන්නත් පුළුවන්. ගොඩක් දුරට ජපාන් වල හරියට ડોකියුමන්ට් එක කතා කරලා දෙනවා නම් දවස් 30ක් ඇතුළත උනත් ඕගලන්ට පුළුවන් රීඇප්ලයි කරලා කලින් තිබ්බ ඕගලන්ගේ වීසා බලපත්‍රයම ලබා ගන්න සමහරට හැකියාවක් තියෙනවා. හරි. මට විශේෂම කියන්න ඕනේ මේ සිටිසන් PR සම්බන්ධව. මේ සම්බන්ධව දැන් ඕගොල්ලෝ අපි මෙහෙම කිව්ව යම් කිසි කාලයක් ජපාන් වල ඉන්න උදාහරණයක් වශයෙන් ඕගොල්ලෝ අවුරුදු 5ක් කාලයක් ජපාන් වල ඉන්නවා. ඉදිරියට බලාපොරොත්තු වෙනවා ඕගොල්ලෝ ජපාන් වල සිටිසන් PR ලබා ගැනීමට. මේ අවුරුදු 5 මුලින් ඉන්න අවුරුදු 5 කාලය තුළ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඕගොල්ලන්ට දවස් 30 හෝ දවස් 31ක අවසරයක් ලැබෙනවා පමණක් අවසරයක් ලැබෙනවා ජපාන් තුළ ඉන්න. ඊට පස්සේ ඕගොල්ලෝ මොකද කරන්නේ රීඇප්ලයි කරලා නැවත ඕගොල්ලන්ට වීසා එක අවුරුදු 3 හෝ 5 නැත්නම් අවසරයක් හරි වීසා එක නැවත අලුතෙන් ලැබෙනවා. දැන් මේක කට්ටියට ගොඩක් ප්‍රශ්නයක්. මොකද එක තැනක ඔයගොල්ලන් බ්‍රේක් වුණ නිසා. අවුරුදු 5ක් වල ජපාන් වල මෙච්චර කල් හිටියා ඉන්ෂුරන්ස් වලින් ටැක්ස් ඔක්කොම ගිහලා කිසිම ප්‍රශ්නයක් නැතුව ජොබ් එකකුත් තිබ්බ ජොබ් එක්ස්පීරියන්ස් ඒගොල්ලන් ඔයගොල්ලන්ට ඇනුවල් ඉන්කම් එකක් හොඳට තියෙනවා. අන්න ප්‍රශ්නයක් වුණා දවස් 30ක් හෝ 31ක් ලැබුණා. දැන් අයියේ ඔන්න ආයේ අවුරුදු 3ක් 5ක් ලැබුණා. ඒ 5 අපි ඉවසගෙන හිටියොත් අපිට අවුරුදු 10ක් වෙනවා ජපාන් වල අපිට සිටිසන් PR වලට ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා. අනිවාර්යෙන් ඔයගලන්ට පුළුවන්. අර අතන බ්‍රේක් එකක් වුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ රීසන් එක අපි හරියට ඉමිග්‍රේෂන් එක ඒ රීසන් එක PR නම් ඉමිග්‍රේෂන් එකට සිටිසන් නම් අපි හෝම් එකකට අනිවාර්යෙන් ලෙටර් එකක් වගේ දැනුම් දෙන්න ඕනේ. ඒ ડોකියුමන්ට් එක සබ්මිට් කරනකොට දැන් අපි හැමෝටම කරන්නේ මොකද ප්‍රශ්නයක් තියෙන කට්ටියට ඒ විදිහට තමයි. මොකද අතන වීසා නැතුවනේ මේ ඔයගලන් ඉන්නේ. දවස් 30 කියන්නේ දවස් 31 කියන්නේ අපි සාමාන්‍යයෙන් කතාවට වීසා එකක් කියලා කියන්නේ නැති වුණාට වීසා එකක් සමානයි. ඒක නිසා ඔයගලන් ඉගෙන කිසිම බයක් වෙන්න එපා. මොකද අර වගේ කාලයක් ඉඳලා මැදදී ඔයගලන් බ්‍රේක් වුණොත් දවස් 30ක් හෝ දවස් 31කට ඉතිරි කාලේ ඔයගලන් අනිවාර්යෙන් අවුරුදු 10ක් කම්ප්ලීට් වෙන ඊට ඔයගලන් අනිවාර්යෙන් ජපාන් වල සිටිසන් PR ට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න අපිත් එක්ක ડોකියුමන්ට් සම්බන්ධ කට්ටියට අපි ඒවා රීසන් එකක් දාලා මොකද්ද කියලා ඔක්කොම විස්තර ටික ඉමිග්‍රේෂන් එකට නැත්තම් අපි හෝම් එකකට අපි දැනුම් දෙනවා. ඉතින් ඕගොල්ලෝ වෙන ලෝය කෙනෙක් මාර්ගෙන් කරනවා නම් හෝ ඔයගොල්ලෝ කාගේ සර්විස් එකක් අරගෙන හෙල්ප් එකක් අරගෙන කරනවා නම් හොඳට මතක තියාගන්න රීසන් ලෙටර් එක කවදාවත් අමතක කරන්න එපා. ඕක ගොඩක් කට්ටිය අමතක කරන දෙයක්. ඒගොල්ලන් අහනකම්ම ඉන්න එපා. අනිවාර්යෙන් ප්‍රශ්නයක් තියෙන ඩවුට් එකක් තියෙන. දැන් ඔයගොල්ලන් දන්නවනේ ඔයගොල්ලෝ මේ ප්‍රශ්නේ උනේ මේක නිසා කියලා. සමහරට ડોකියුමන්ට් ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. සමහරට ඔයගොල්ලෝ ඇප්ලයි කරපු කෙනාගේ තියෙන වරදක් වෙන්නත් පුළුවන්. මොකක් හරි රීසන් එකක් දාලා ඕගොල්ලන් දාලා මේම ડોකියුමන්ට් එක නොදුනත් කම නිසා තමයි මේක උනේ කියලා අනිවාර්යයෙන් එතන ડોකියුමන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම හොඳට මතක තියාගන්න දැන් ජපාන් වල දැන් තව එකක් තමයි මේ සිටිසන් PR ඇප්ලයි කරනකොට ඕගොල්ලන් අවුරුදු දැන් PR සමාවෙන්න මේ PR කරන අනිවාර්යෙන් අවුරුදු 10ක් ඉන්න උනාට මේ සිටිසන් එක ඇප්ලයි කරන අනිවාර්යෙන් ඕගොල්ලන් අවුරුදු 10 වෙනකම් ඉන්න එපා. අවුරුදු 10ට මාස 6-7කට කලින් ඔයාලට මේ සබ්ජෙක්ට් එක පටන් මේ ප්‍රොසෙස් එක පටන් ගන්න පුළුවන්. මොකද ඔයගොල්ලන්ට අනිවාර්යෙන් මාස 6ක් 7ක් සමහර කෙන්න නඩුව අවුරුද්දක් විතර යන නිසා ඔයගොල්ලන් අවුරුදු 10ක් වෙනකම් හරියට ඉන්න එපා. කලින් ඔයගොල්ලන්ගේ ප්‍රොසෙස් එක ඔයගොල්ලන් කාට හරි දීලා හරි කමන්නේ නැත්නම් ඔයගොල්ලන් හරි කමන්නේ නැහැ. කරන කට්ටිය ඉන්නවා. ලෝය කෙනෙක් මාර්ගෙන් හෝ ගියෝශේෂ කෙනෙක් මාර්ගෙන් හරි කමන්නේ නැහැ. නැත්නම් ඔයගොල්ලන් මොකක් හරි ඒජන්ට් කෙනෙක් මානේ කවුරුත් එක්ක හෙල්ප් එකක් අරගෙන කරනවා නම් අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න අවුරුදු 10ක් කම්ප්ලීට් වෙනකන් ඉන්න බෑ. PR එකට නම් අවුරුදු 10ක් කම්ප්ලීට් වෙන මාසෙට වයි කලින් තමයි ડોකියුමන්ට් එක පටන් ගන්න වෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න. මේකට අනිවාර්යෙන් කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඔයගොල්ලන්ට දන්නේ නැති දේවල් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් දාන්න. මොකද ඒ කමෙන්ට්ස් කියන එක හැමෝම බලලා යම්කිසි දැනීමක් ලබා ගන්න. ඒ වගේම අනිවාර්යෙන් කමෙන්ට්ස් වලට උත්තර සපයනවා.